ගාලු කොටුව ශ්‍රී ලංකාවේ නිරිතදිග වෙරළ තීරයේ ගාල්ල බොක්කෙහි ගාලු කොටුව පිහිටා තිබෙනවා. මේ මුල්වරට ගොඩනගන ලද්දේ පෘතුගීසීන් විසින්. පෘතුගීසි ජාතික මතියස් ද අල්බර්ගර් අතින් මෙහි මූලික කටයුතු සිදු වුණා කියලා අතීත කතාවල සඳහන් වෙනවා. පෘතුගීසීන්ගෙන් පසුව ලක්දිවට පැමිණි ලන්දේසීන් විසින් 1649 වර්ෂයේදී මෙම ගාලු බලකොටුව අත්පත් කරගෙන වැඩ දියුණු කළා. ඉන්පසුව ඉංග්‍රීසීන් විසින් 1796 දී මෙම බලකොටුව අල්වාගෙන තවදුරටත් වැඩ දියුණු කිරීම කටයුතු සිද්ධ කරලා තියෙනවා. යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙසට ගාලු කොටුව ආශ්‍රිත භූමිය නම් කරලා තියෙනවා. ගාලු කොටුව තුල නිල නිවාස, ලන්දේසි රෝහල, ප්‍රදීපාගාරය, ඔරලෝසු කණුව, මුස්ලිම් පල්ලිය, රෝමානු කතෝලික පල්ලිය, අවිගබඩා ආදී ගොඩනැගිලි ඉදිකර තිබෙනවා. ආරුක්කු හැඩයට නිම කරන ලද මෙම ප්‍රධාන දොරටුවෙහි ලන්දේසි සමයෙහි VOC ලාංඡනය සවිකර තිබූ බව සඳහන් වෙනවා. නමුත් පසුව බ්‍රිතාන්‍යයන් එය ආක්‍රමණය කර අත්පත් කරගත්තාට පසුව ඔවුන් එය ගලවා VOC ලාංඡනය ගලවා මෙම ප්‍රාකාරය ඇතුළතින් සවි කරලා තියෙනවා. පසුව බ්‍රිතාන්‍යයන් විසින් ඔවුන්ගේ ලාංඡනය මෙම දොරටුව ඉදිරිපසින් සවි කරලා තියෙනවා. බ්‍රිතාන්‍ය කිරීටය සිංහෙක් හා යුනිකෝන් කෙනෙක් විසින් ඔසවා සිටින ආකාරයේ ලාංඡනයක් තමයි බ්‍රිතාන්‍යයන් විසින් මෙහි සවි කරලා තිබුණේ.
ගාලු කොටුව තුළ මෙම ප්‍රදීපාකාරය පිහිටා තිබෙනවා. එහි උස මීටර 26.5ක් වෙනවා. 1848 දී ඉදිකෙරූ මෙම ප්‍රදීපාගාරය 1934 වසරේදී ඇසූ ගින්නකට හසු වෙලා විනාශයට පත්වෙනවා. පසුව ප්‍රතිසංස්කරණය කරන ලද ප්‍රදීපාගාරය තමයි දැන් මේ අපිට දකින්න ලැබෙන්නේ. ඒ වගේම තමයි 1988 දී ගාල්ල ප්‍රදීපාගාරයක් යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම අඩවි ලැයිස්තුවට ඇතුළත් කරලා තියෙනවා. ගාලු කොටුව තුල පිහිටා තිබෙන ඔරලෝසු කණුව 1883 වර්ෂයේදී සාදා නිම කරන ලද්දක්. ඒ වගේම තමයි මෙම ඔරලෝසු කණුව ඉදිකරන ලද්දේ අති විශේෂ කාරණයක් සඳහා. ඒ තමයි බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙකු පීටර් ඩැනියල් ඇන්තනීස් මහතා සේවයෙන් විශ්‍රාම යන අවස්ථාවේදී ඔහුගේ ගෞරවනීය සේවය ඇගීමට තමයි මෙය ඉදිකරන ලද්දේ. ඒ වගේම තමයි මේ වන විට ලංකාවේ පිහිටා තිබෙන පැරණිම ඔරලෝසු කණු අතරින් එකක් වන්නේ ගාලු කොටුවේ පිහිටා තිබෙන මෙම ඔරලෝසු කණුව. ඒ වගේම තමයි මෙම ඔරලෝසු කණුව පෞද්ගලික ධන පරිත්‍යාගයකින් තමයි ඉදිකරලා තියෙන්නේ. එය ශ්‍රී ලංකාවේ වාසය කළ වාසල මහමුදලි කළුහත් සැම්සන්ද ආබ්‍රෝව් විජය ගුණරත්න රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් තමයි ඉදිකරලා තියෙන්නේ. ඒ වගේම එය විවෘත කරන ලද්දේ වෛද්‍ය පීටර් ඩැනියල් ඇන්ටනීස් මහතාගේ අතින්. 17 වන සියවසේදී ලන්දේසීන් විසින් ඉදිකළ ලන්දේසි රෝහල ගාලු කොටුව තුල පිහිටා තියෙන පැරණිම ගොඩනැගිලි අතරින් එකක්. වර්තමානයේදී එය ආපනශාලා හා සාප්පු සංකීර්ණයක් ලෙසට නවීකරණය කරලා තියෙනවා. ලන්දේසීන් විසින් මේ ඉදිකිරීමේ අරමුණ උනේ තම නිලධාරීන්ගේ සෞඛ්‍ය නගා සිටුවීම. එසේම ලන්දේසි පෙරදිග ඉන්දිය සමාගමේ සේවකයන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැපයීමත් මෙහි අරමුණක් වුණා. රෝහල වරාය ආසන්නයේ පිහිටා තිබීම නිසා වරාය තුලට පැමිණෙන ලන්දේසි නාවිකයන්ට ප්‍රතිකාර ගැනීමට හැකියවීමත් මෙහි විශේෂත්වයක් වුණා. ලන්දේසීන්ගෙන් පසුව 1796 දී බ්‍රිතාන්‍යයන් විසින් මේ නවීකරණය කළා. ඉන්පසුව 1850 දී බ්‍රිතාන්‍යයන් විසින් මෙම රෝහල බැරක්කයක් බවට පත් කළා. ලන්දේසීන් විසින් ඉදිකරන ලද ලන්දේසි පල්ලියත් ගාලු කොටුව තුල පිහිටා තිබෙනවා. ගාලු කොටුවට ඇතුළු වන ස්ථානයේ තමයි මෙම පල්ලිය ඉදිකරලා තියෙන්නේ. එය 1755 වර්ෂයේදී ඉදිකරන ලද්දක් බවට සඳහන් වෙනවා. ඒ වගේම තමයි එය පැරණිම ප්‍රොටෙස්ටන්ට් පල්ලි වලින් එකක් වන අතර මේ දක්වාම මෙම පල්ලිය භාවිතා කරනවා. මීරාන් පල්ලිය 1904 වර්ෂයේ ඉදිකරන ලද්දක්. මේ පෘතුගීසීන්ගේ බැරොක් ආසන දෙව්මැදුරක් ලෙසට තමයි හඳුනාගන්නේ. ඒ වගේම තමයි මේ මුස්ලිම් වරුන් වන්දනා කළ ස්ථානයක් ලෙසට අපිට හඳුනා ගන්න පුළුවන්. ගාල්ල ජාතික කෞතුකාගාරයත් ගාලු කොටුව තුල 1656 දී ලන්දේසීන් විසින් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් තුල ස්ථාපිත කරලා තියෙනවා. ඉතින් මේ ජාතික කෞතුකාගාරය තුල පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසීන්ගේ සමයේ කෞතුක භාණ්ඩ එකතුවක් සංරක්ෂණය කරලා තියෙනවා. වර්තමානයේ වන විට ගාලු කොටුව තුල ශ්‍රී ලංකා රජයේ පරිපාලන ගොඩනැගිලි රාශියක් දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි කෞතුකාගාරය දක්නට ලැබෙනවා. ඒ වගේම බැංකු හා මූල්‍ය ආයතන මේ ගාලු කොටුව තුල දකින්න පුළුවන්. ඒ වගේම
මේ වෙන විට බොහෝ සංචාරකයන් ඇද ගන්නා කඩ සාප්පු ආදියත් මෙම ගාලු කොටුව තුල දකින්න ලැබෙනවා.